අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපට උගන්වනවා කොහොමද දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්නේ, කොහොමද දක්ෂ ඉංජිනේරුවරයෙක් වෙන්නේ, නැත්නම් කොහොමද හොඳ ව්‍යවසායකයෙක් වෙන්නේ කියන එක ගැන. ඒත් කොතනකදීවත් අපට උගන්වන්නේ නැහැ බලයේ අපට තියෙන වැදගත්කම, කොහොමද බලය ගොඩනගන්නේ. අතීතයේ ඉඳපු රජවරු, ඒ වගේම වර්තමානයේ ඉන්න ප්‍රබල ලෝක නායකයන් කොහොමද යාළගේ බලය ගොඩනගුවේ, මොන වගේ දේවල්ද යාළගේ බලය ගොඩනගන්න පාවිච්චි කරේ. ලෝකේ ඉන්න ප්‍රබලම නායකයන් ගොඩක් අධ්‍යයනය කළා රොබර්ට් ග්‍රීන්. මෙන්න මේ පොත ලියලා තියෙනවා The 48 Laws of the Power කියන පොත. මෙන්න මේ පොතේ රොබර්ට් ග්‍රීන් කතා කරනවා අපි බලය තියාගන්න ඕන නම්, බලය ගොඩනගන්න ඕන නම් මොන වගේ නීතිද අපි අධ්‍යයනය කරන්න ඕන, මොන වගේ නීතිද අපි අනුගමනය කරන්න ඕන කියන දේ ගැන. අපි බලමු මොන වගේ නීතිද මේකේ කතා කරන්න කියලා. මේ පොත ගොඩක් විද්වතුන් දක්වන්නේ අන්එතිකල් පොතක් විදියට. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තියෙන සමහරක් නීති අපි පොදුවේ සමාජයේ ඉදිරියේ කතා කරන එක එතිකල් නෑ. මේකේ එක නීතියකදී කතා කරනවා ඔයාට බලය තියාගන්න ඕන නම් ඔයා එක තැනකදී ඔයාගේ අත් දෙක පිරිසිදුව තියාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාට ඕන වැරද්දක් කරන්න පුළුවන් ඔයාගේ බලය තියාගන්න. බලේ රඳා පැවැත්ම උදෙසා ඔයාට ඕන කැපකිරීමක් කරන්න පුළුවන්. ඒක මොන විදියෙන් වුණත් ඔයාගේ අත් දෙක පිරිසිදුව තියෙන්න ඕනේ. කියන්නේ ඔයාට ඔයාගේ හොඳ දේවල් ඔයාගේ අත් දෙකෙන් කරන්න වෙනවා. ඔයාට නරක දෙයක් කරන්න වුණොත් ඒක වෙන කෙනෙක් ලවා ඔයාගේ අත් දෙක පිරිසිදුව තියාගෙන කරන්න වෙනවා. ඔයාලට තේරෙනවා මේ විදිහේ නීති ගොඩක් මේ පොතේ අන්තර්ගතයි. ඒ දේවල් ගැන මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක සදාචාර සම්පන්න නැති නිසා. අපි කතා කරමු අපේ එදිනෙදා ජීවිතේට වැදගත් වෙන නීති කීපයක්. ඒක මටත් වැදගත් වුණා. මමත් හිතනවා ඒක ඒ වගේම ඔයාලටත් වැදගත් වෙයි කියලා. පළවෙනි එක, ඔබට වඩා ඉහළ බලයක් තියෙන කෙනෙක් කොයි වෙලේකවත් ඔබ අභිභවා යන්න හදන්න එපා. මොකද ඒ කෙනාට දැනුනොත් ඔබ ඔහු අභිභවා යන්න හදනවා කියලා ඔහුට ඒක දැනෙන්නේ ත්‍රෙට් එකක් වගේ, අභියෝගයක් වගේ. එතකොට ඔහුට අවස්ථාවක් ලැබුණු ගමන් ඔහු පටන් ගන්නවා ඔබට විරුද්ධව වැඩ කරන්න. මෙතනදී ඔයාට සිද්ධ වෙනවා ඔහු ඔබෙන් බලාපොරොත්තු වන කාර්යය ඒ විදිහටම සිද්ධ වෙන බවට සාක්ෂි පෙන්නමින් ඔහුට අවශ්‍ය විදිහට හැසිරෙන්න, ඔහු ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරලා දෙන්න. මෙතනදී ඔයා ඔහුට වඩා දක්ෂයි කියලා පෙන්වන්න හැදුවොත්, ඔහුට වඩා ඉදිරියට යනවා කියලා ඔහුට පෙන්වන්න හැදුවොත්, අනිවාර්යෙන් ඒකෙන් ඔබට වෙන බලපෑම ගොඩක් වැඩි. ඔබේ ගමන සාර්ථකත්වයට යන ගමන සම්පූර්ණයෙන් මෙන්න මේ වගේ මෝඩ තීරණ නිසා ඩාල වෙන්න පුළුවන්. ඊළඟ නීතිය තමයි always say less than necessary. මේකෙදි කියන්නේ ඔයා කතා කරන වචන ඔයාට පුළුවන් තරම් පාලනය කරගන්න වෙනවා. මොකද ඔයා වැඩිපුර කතා කරනවා කියන්නේ ඔයාගේ සතුරන්ට, ඔයාගේ තරඟකරුවන්ට ඔයා ගැන අවබෝධයක් ලබා ගන්න ගොඩක් ලේසි වෙනවා. එතකොට ඔයා වැඩිපුර කතා කරනවා කියන්නේ එයාලට පුළුවන් ඔයා කතා කරන වචනවල තියෙන ගැඹුර තේරුම් ගන්න. එතකොට එයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාට නැවතත් ප්‍රතිඅභියෝගයක් එල්ල කරන්න. එතකොට ඔයාට සිද්ධ වෙනවා මෙතනදී ඔයා වචන අඩුවෙන්ම පාවිච්චි කරන්න. මෙතනදී ඔයා අඩුවෙන් කතා කරන තරමට ඔයාගේ පෞරුෂයට වැඩි ගැඹීරත්වයක් එකතු වෙනවා. එතකොට ඔයා සංවාදයක ඉන්නවා නම් ඒ සංවාදේ ඔයා කතා කරන්නේ නැහැ කියලා කියන්නේ එතන ලොකු අඩුවක් තියෙනවා. එතකොට ඔයාගේ මේ අඩුව පුරවන්න අනිත් කෙනා පටන් ගන්නවා කතා කරන්න. එතකොට එයා කතා කරනකොට ඔයාට පුළුවන් එයාලගේ තියෙන thoughts, එයාලගේ mindset ඔයාට hack කරනවා, තේරුම් ගන්න පුළුවන් එයාලා මොනවද හිතන්නේ, මොන වගේ next move එකකටද එයාලට යන්නේ. එතකොට මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අඩුවෙන් කතා කරලා ඔයාගේ පෞරුෂයට වැඩි ගැඹීරත්වයක් එකතු කරගන්න ගමන් ඔවුන් මොන වගේ හැසිරීමක්ද ඉදිරියේ පෙන්වන්න යන්නේ, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු මොනවද, plans මොනවද කියලා ඔයාට ලේසියෙන්ම දැනගන්න පුළුවන් විදිය තමයි ඔයා පුළුවන් තරම් අඩුවෙන් කතා කරන එක. ඊළඟ නීතිය තමයි තව කෙනෙක් කරපු හොඳ දෙයක නම Taman සතු කරගන්න එක. මේක ගොඩක් අන්එතිකල් වගේ තමයි. ඒත් අද වර්තමාන ලෝකෙ ගත්තොත් ගොඩක් ප්‍රසිද්ධ ගායකයෝ කරන සින්දු කවර්ස් විදියට ගෙනල්ලා සමහරක් වෙලාවට මේ මූලික ගායකයාට වඩා දෙවෙනි යටේ කව එක කරපු කෙනාට ලොකු views ප්‍රමාණයක් සමාජයේ පිළිගැනීමක් හම්බෙච්ච අවස්ථා නැතුව නෙවෙයි. තවත් උදාහරණයක් ගත්තොත් ලෝක නායකයෝ කරන සමහර සාකච්ඡා, දැවැන්ත ප්‍රවෘත්ති විකාශන හරහා ඔවුන් ලෝකෙට පෙන්නනවා ඔහු තමයි ඒ දේ කරේ කියලා. නමුත් ඒක පිටිපස්සේ තිරය පිටිපස වෙන ගේම් එක කිසි දෙයක් ඔවුන් එළියට ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද එතනදී ඔවුන්ට අවශ්‍ය වෙන්නේ බලය ඔවුන් ළඟ තියාගන්න. ඔවුන් මේ වැඩේ හෝ කාර්ය ඔවුන් විසින්ම කරා කියලා පෙන්වන්න තමයි ඔවුන් නිතරම උත්සාහ කරන්නේ. මේකට උදාහරණයක් කියන්න පුළුවන් නිකොලා ටෙස්ලා සහ තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන් කියලා කියන්නේ ලෝකයේ ගොඩක් නව නිර්මාණ කරපු, ඒ වගේම අලුත් දේවල් සොයාගතපු දක්ෂ විද්‍යාඥයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. හැබැයි මේ විද්‍යාඥයාගේ පිටුපස ඉඳගෙන මෙයාට උදව් කරපු නිකොලා ටෙස්ලා ගැන, ඔහුගේ නිර්මාණ ගැන කතා කරනකොට කතා කරන්නේ නැහැ. මොකද ඒකේ ක්‍රෙඩිට් එක ගිහිල්ලා තියෙන, ඒකේ පව එක ගිහිල්ලා තියෙන්නේ තෝමස් අල්වා එඩිසන්ට. හැබැයි මේක ඇත්තටම හොයාගත්තේ, මේක ඇත්තටම සොයාගන්න උදව් කරේ නිකොලා ටෙස්ලා. ඊළඟට මේ පොතේ කතා කරනවා ඔබ ඔබගේ තරඟකරුවන් දැනගන්න. මේක තමයි ඊළඟ නීතිය. ඔබ ඔබගේ තරඟකරුවන් පිළිබඳ අධ්‍යයනය කරන්න වෙනම කාලයක් ඔයාගේ ෂෙඩියුල් එකට දාගන්න ඕන. මේ වෙලාව වැය කරලා ඔයා පටන් ගන්න ඔබේ තරඟකරුවන් අධ්‍යයනය කරන්න. මොනවද ඊළඟට එයාලා කරන්න යන්නේ? මොන වගේ තීරණද, මොන වගේ ටීම් එකක්ද මෙයාලත් එක්ක ඉන්නේ, මොන වගේ ස්ට්‍රෙන්ත් එකක්ද මෙයාලට තියෙන්නේ,
මොන වගේ next move එකක්ද මෙයාලා ගන්න යන්නේ කියන සේරම පිළිබඳව ඔයා ලොකු අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට ඒක ගොඩක් උදව් වෙනවා ඔයාගේ ඉදිරි ගමනට. ඒක නිසා මේක ඔයාගේ දෛනික ක්‍රියාපිළිවෙලේ දෛනික plan එකේ කොටසක් බවට පත් කරගන්න ඕන. ඊළඟ නීතිය තමයි අනපේක්ෂිත විදියට ඔයාගේ තරඟකරුවන් ව්‍යාකූල කරන එක. මෙතනදී ඔයා කරන්නේ ඔයා යන ගමනේ ඔයාගේ ඉලක්කයේ ඔයා ඒ ගමන යන බවට පැහැදිලි සාක්ෂි ඔයා අතරමඟ ඉතුරු කරනවා. ඒතර ඒව දකින්න ඔයාගේ තරඟකාරයෝ ඔයාගේ අභියෝගකරුවන් හිතන්න පටන් ගන්නවා. හරි. ඊළඟට මෙයා මේ දේ තමයි කරන්න යන්නේ කියන එක. මේක වාසියක් කරගෙන ඔයා එයාලා අනපේක්ෂිත වෙලාවට ඔයාගේ පාර වෙනස් කරනවා. එතකොට එයාලගේ මානසික තත්ත්වය ගොඩක් ව්‍යාකූල වෙනවා. එතකොට එයාලා එක විදිහකට බය වෙනවා. එතකොට එයාලගේ හිතේ ඉබේම ඔයා ගැන ලොකු ගැඹිරත්වයක් ඇති වෙනවා. මොකද ඔයා එයාලා හිතන දේ නෙමෙයි කරන්නේ. එයාලා තීරණය කරනවා ඔයාව ප්‍රෙඩික්ට් කරන්න අමාරු පුද්ගලයෙක් විදිහට. මේක ගොඩක් ලොකු වාසියක් ඔයාගේ ගමනට. ඊළඟ නීතිය. මේකෙදි කියනවා බලය තියාගන්න සමහරක් වෙලාවට ඔයාට පරාජය වෙන්න වෙනවා කියන එක. උදාහරණයක් අපි ගත්තොත් ඔයාට ප්‍රතිවාදියෙක් ඉන්නවා. ඔයාට හොඳටම අවස්ථාව තියෙනවා මේ ගේම් එක වින් කරන්න. හොඳටම අවස්ථාව තියෙනවා ඔයාට ජයග්‍රහණය කරන්න. මේ වෙලාවේදී ඔයා හොඳට ප්ලෑන් කරලා පරාජිතයෙක් විදිහට අඩියක් පස්සට අරගෙන අනිත් කෙනාට ජයග්‍රහණය කරන්න ඉඩ දෙනවා. ඒතකොට අනිත් කෙනා ජයග්‍රහණය කරත් ඔහු ඉන්නේ ලොකු මානසික ව්‍යාකූල තත්ත්වයක. ඔහු ඒ ගැන කනස්සල්ලටපත් වෙනවා. ඔහු ඒ ගැන නිතර හිතනවා. ඇයි මෙයා මට දිනන්න අවස්ථාව ලබා දුන්නේ? නිතරම මෙතනදී ફોකස් කරන්නේ බලය ගැන. මෙතනදී ඔයා ජයග්‍රහණය කරන්න ගිහිල්ලා ඔයාගේ බලය නැති කරගන්නවට වඩා පරාජය වෙලා ඔයාගේ බලය තියාගන්න එක ගොඩක් වැදගත්. එතකොට ඔබේ තරඟකරුවන් කොච්චර ඒකේ ජයග්‍රහණය සමරන්න හැදුවත් මුළු සමාජෙම පිළි අරගෙන ඉවරයි. ඔබ තමයි බලවතා. ඔබේ අඩිය පස්සට ගත්තේ ඔහුට දිනන්න අවස්ථාව දීලා කියන එක. එතකොට මේකත් බලය තියාගන්න එක ට්‍රික් එකක්. ඊළඟ නීතිය win through your action not through your arguments. මෙතනදී කතා කරන්නේ අපි කරන ලොකුම මෝඩ වැඩක් තමයි යම්කිසි පුද්ගලයෙක් අපට විරුද්ධව තර්කයක් ගෙනාවොත් හරි අපට විරුද්ධව ප්‍රකාශයක් කරොත් හරි පැය ගාණක් වුණත් කමන්නේ තර්ක කරලා ඒ මනුස්සයා වැරදි කියලා ඔප්පු කරන්න හදන එක. මේක මේ පොතේ දක්වන්නේ ලොකු වැරද්දක් විදියට. මොකද බොහෝ මිනිසුන් තර්ක කරන්නේ උන්ගේ ඊගෝ එක නිසා. උන් කැමති නෑ උන් පරාජිතයෙක් කියලා බාර ගන්න. කොයි වෙලාවක හරි තර්කයේ අභියෝගයේ ඉදිරියේ ඔවුන් පරාජිතයන් විදියට බාරගත්තත්, ඔවුන් පරාජිතයන් බව පිළිගත්තත්, ඔවුන් තම සිටින්න උන්ගේ මතය හරි කියන තැන. මේ වෙලාවේ ඔයා උන්ගේ ආත්ම අභිමානයට කරන හානිය නිසා කොයි වෙලාවක හරි උන්ට අවස්ථාව ලැබුණු ගමන් උන් පටන් ගන්න ඔබට විරුද්ධව වැඩ කරන්න. ඒතර මේක ගොඩක් ලොකු මෝඩ වැඩක්. මෙතනදී ඔයා ගොඩක් ස්ට්‍රැටජික් වෙන්න ඕන. මෙතනදී උන්ට තර්ක කරන්න දෙන්න. ඔයා කටවහගෙන ඉන්න. ඔයා නිහතමානීව උන්ගේ මතයට ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ තර්කය හරි කියලා ඔප්පු කරන්න ඕන සාක්ෂි සාධක ටික එකතු කරගන්න එක. ඔයා මෙතනදී පෙන්වන්න යන රිසල්ට්ස්. එතකොට එයාලා රිසල්ට්ස් දකින්නකොට ක්ලියර් එවිඩන්ස් දකින්නකොට එයාලා ඉබේ පිළිගන්නවා මෙයා හරි කියන තැන. එතනින් එහාට මෙයාලා ඔයත් එක්ක තර්ක කරන්නේ නැහැ. මොකද එතන ප්‍රත්‍ය සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි අභිවවා උන්ට තර්ක කරන එකේ තේරුමක් නැති බව උන් තේරුම් ගන්නවා. තර්ක කරලා ඔයා කරන්නේ තවත් තරහකාරයෙක් හදාගන්න එක විතරයි. තර්කයෙන් අයින් වෙලා රිසල්ට්ස් වලින් විතරක් වැඩ පෙන්නන එක තමයි මේ නීතිය කතා කරන්නේ. ඊළඟ නීතිය තමයි ඔයාගේ ජීවිතේ ලබා ගන්න ජයග්‍රහණ කිසිම වෙහසක් නැතුව ලබාගත් දේවල් වගේ පෙන්වන්න ඕන. එතකොට මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා ඔයාට ලොකු අසාමාන්‍ය දක්ෂතාවයක් තියෙන එක. ඔයා අති දක්ෂයෙක් කියන එක. ඔයාගේ ගමනේදී ඔයා වගුරුවපු කඳුළු ඔයාගේ දහඩිය යාලට පෙන්වන්න ගත්තොත් එයාලා පටන් ගන්නවා ඔයාලගේ වීක් පොයින්ට්ස් අඳුර ගන්න. මේක ඔයාට ලොකු අවාසියක්. ඔයා මෙතනදී පෙන්වන්න ඕන ඔයා ලබාගත් ජයග්‍රහණය ඔයා කිසි මහන්සියක් නොවි ඉබේ ස්වභාවිකව සිද්ධ වුණ දෙයක් විදියට මේක ඔයාගේ ගමනට ලොකු උදව්වක් වෙනවා. මේකට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්. නැපෝලියන් බොනපාර්ට් කියන යුද සෙන්පතියා යුද ජයග්‍රහණය කරාට පස්සේ පොඩ්ඩක් ඔයාලට පුළුවන් නම් ඒ විදිහේ යුද ජයග්‍රහණයක් ගැන කියවලා බලන්න. මේක කියවනකොට ඔයාට තේරෙන්නේ නෑ මෙයා මාර මහන්සියකින් මේ ගේම් එක ගැහුවා කියලා. මේක කියවනකොට ඔයාලට තේරෙන්නේ මෙයා නිකන් කිසිම මහන්සියක් නැතුව සහජ දක්ෂතාවය පාවිච්චි කරලා මෙයාගේ සහජ බුද්ධිය පාවිච්චි කරලා මේක කරා වගේ. මෙන්න මේ ට්‍රික් එක තමයි මෙතනදී කතා කරන්නේ. මේ පොතේ තියෙන ගොඩක් නීති ගත්තොත් ඒවා සදාචාර සම්පන්න නෑ. ඒක නිසා මේ ගැන වැඩිදුර කතා කරන්න හොඳ නෑ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ පොත අරගෙන කියවන්න. මේක ගොඩක් උදව් වෙයි ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. ඇත්ත කතාව මේ පොත කියවනකොට තේරෙයි ලෝක නායකයෝ ලෝකේ බලය තියාගන්න මිනිස්සු ගෙදර ගෘහමූලිකයාගේ ඉඳලා ලෝක නායකයෙක් වෙන කම්ම මේ නීති ක්‍රියාත්මක වෙනවා. ඒක අපි අකමැති වුණත් කැමති වුණත් පිළිගන්න ඕන. ඒක නිසා මේ පොත අරගෙන කියවන්න. මේ පොතේ තියෙන දේවල් ඉන්ටරෙස්ට් දේවල් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් සාකච්ඡා කරලා මේකේ තියෙන හරි වැරදි වර්තමාන සමාජයට ගැලපෙන විදිහට හදාගන්න. ආයෙත් මම අලුත් පොතක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ස්තුතියි.